අද කතා කරන්නේ මාතෘකාව තමයි කර්තෘකාරක හා කර්මකාරක. ඔව්. අතරමැද අවුලක් නැහැ. කර්මකාරක ගම් කර්මය විපාක දෙන එක් කොටාසියක් තමයි පින්වත්නි කර්මකාරක කියන්නේ. මේක එක විදිහට විපාක දෙන්න පුළුවන්. හරි ආසාවෙන් තමයි ඉතින් මේ කර්මයට මූණ දෙන්න ඕන. පෑන් ටික මාරුනම පෑන් ටික ගන්න තියලා. මොනයි කර්මකාරක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ආදී සාමාන්‍ය මේ වගේ වාක්‍ය විසින් කැලල දාපු වාක්‍ය විසින් කැලල දාපු වාක්‍ය දැකලා තියෙන කවුරු හරි ඔය දිහා පොලක පාරකදී නෑනේ දාන්න මා විසින් මොකද කොහෙන්ද තාන ඔය අස්සරින් ගන්න එක පේජ් එකේ කියන ඉවරයි. මට දැන් ඔය පැත්තට මේ බලන්නත් ඕන මේ බලන්නත් ඕන ගානලා ඉපා. එතකොට විසින් කැලේ දැන් දාන්නේ සාමාන්‍ය අදි ඔක්කොම ගන්න කර්ම කියන හඳුරගෙන ඉන්නුනේ නිකන් මේක කරලා. අන්තිම පොළේ යන්නේ මේම ගන්න මම වාක්‍යයක් රයිට්. මට කියන වාක්‍ය මොකද වාක්‍ය කියන වාක්‍යකින් සරල වාක්‍යයක් කියනකොට. සරල වාක්‍යයක්. ඊ බලපන් මං කන්න බලන්නේ. මතක් වෙන්නේ? වල්පි. අයියෙන් කියන්නේ. එන්නේ. නමක් කියන කාගේ නමක් කියන්නේ යාළුවෙක් හරි ගෑනු ළමෙක් හරි ගමන්නේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි. ඇහෙන්නේ කියන්නේ. කියපන්. මොකද්ද? මේ යාළුවෙක් නේ. මතක් වෙන්නේ. ගුලි කාලා වගේ නේ මම අයියෝ. අද පන්තියන්ට කවුද? අනේ ඉතින් එක්කම. දැන් මහන්සන රාජ ඒක ඇලට. හංසන. හංසන ගත්තා කොල්ලෙක්ද කෙල්ලෙක්ද? කොල්ලෙක්ද කෙල්ලෙක්ද? මොකක්ද නැති මගේ ගන්න එපා ඉතින්. උඹේ යාළුවෝ වෙලාගෙන ඉන්නේ. හරි. නෑ අයි කටිනවලු වෙයි. එතකොට මෙන්න මේ කාලේ විතර සාමාන්‍යයෙන් අපි බලුන්නේ කර්මයක් සහ ඒ කොහොමද ගන්නේ? කර්ම. හංසන සරලම එකක් ගමුනේ. බත් කයි කොල්ලෙක් නිසා අපි දෙනා කෑවිය. කෑවිය. බැරි වෙලාවට හංසන ගෑනම ආනම් මොකද්ද වෙන්නේ? කෑ වායක හයින් කියන. කන්නේ. තේරුණා? මෙන්න මේක අපි ගමු. ඉතින් ඒක දැන් ගන්න චුට්ටක් පෝස්ට් කරමු ඉතින් එක. මෙන්න මේකේ මම කොටස් තුනකට බෙදුවා. මේක එකක්, මේක එකක්, මේක එකක්. එතකොට මට කියන්න මේ වාක්‍ය බැලුවට පස්සේ නාම පදයක් තියෙන, කර්මයක් තියෙන, ක්‍රියාවක් තියෙන. අන්න එතනම කියුණා. මෙන්න මේ අවසාන ක්‍රියාවට ලක්වන කෙනා හෝදී තමයි කර්මය වෙන්නේ. මොකද මතක තියෙන ලක්වන කිය. හරිද? මේක කරන කෙනා තමයි කවුද? කර්තෘ. කරන එක කර්තෘ. ඒ වෙන දෙයට ලක්වන කෙනා කර්මය
අවසාන ක්‍රියාව. අපි බලමු මේක. එතකොට හංසන කියන්නේ කවුද? කාත්‍රු. කාත්‍රු පුතේ හැමතිස්සෙම උක්තයි. උයන්නේ උක්තයි. බත් කියන්නේ කර්මය. කර්මය. කයි කෑවේ කියන මොකක්ද මේක? ක්‍රියාව. එහෙම නැත්නම් අපි අවසාන ක්‍රියාව කියලා කියන මොකද මෙතන තවත් අපිට පූර්වයෙන් ක්‍රියාව නැහැ මිශ්‍ර ක්‍රියාව නැහැ. ඒ නිසා අවසාන ක්‍රියාව කියන්න පුළුවන්. මෙන්න මේ අවසාන ක්‍රියාවෙන් කියන නැත්නම් අදාළ වෙන ફોකස් කියන සාමාන්‍ය ඉස්මතු කරන දේ තමයි කර්තෘ වෙන්නේ. ඒකත් අපි සාමාන්‍ය කර්තෘකාරක වාක්‍යයක කර්තෘ උක්තයි. හිතලා කියන්නේ මේක විසින් කැල්ල නම් මම නැහැ. කර්තෘ උක්තයි. උක්ත විදිහට විශ්ව තියෙනවා. ඒකට අනුව වාක්‍යයදී තිබුණා. හංසන පොල්ලෙක් නිසා කෑවේ වුණා. බැරිලාවත් හංසන කෙල්ලෙක් වුණා නම් කරුණකට හෝ කෑ වයි. පොල්ලෙක් ඒ වගේ. දැන් තේරෙනවානේ වාක්‍යයක් ගත්තොත් අඳුරගන්නේ කොහොමද කියලා? අවසාන ක්‍රියාව කරන කෙනා කර්තෘ. ඒ අවසාන ක්‍රියාවට ලක්වන දේ කර්මය. යම් කිසි කර්ම පරිසම් කියනවා කියන මොන කියන මතක තියන්න ලීසි. අවසාන ක්‍රියාව කරන එක කර්තෘ. ඒ දෙයට ලක්වන දේ කර්මය. ඒ වගේ. සජිත බෝල පළයි. බෝල. එතකොට කර්තෘ සජිත. පැලීමට ලක් වෙන්නේ මොකද්ද? ඇහුනේ. හයිය කියා. බෝලේ. ඒතරේ බෝලේ අහිංසක බෝලේ පලන්නේ සජිත තමයි බලන්නේ. ඒතකොට ඒක කර්තෘ. පළයි. පැලීමට ලක් වෙන්නේ කර්මයෙන්. බෝලෙට කියන්නේ කර්මයක් උදේ. කොහෙන් ගියත් ගහන. ඔබ දැම්මත් ගහන, මම දැම්මත් ගහන, ඔබ දැම්මත් ගහන බෝලෙට ගහන. එතකොට ඒක තමයි කර්මය. තේරුණාද? මේ කිව්වේ මම දැන් මේකෙදි කියන්න එපා මේ කර්මකාරය කියන මත් අද මේ මගුල පුගන මේ කියන්නේ කර්තෘකාරක. හරිද? මම මේ කර්තෘකාරක වලින් යන්නේ කර්මකාරක වෙන්න විදිය කියන්නේ. දැන් දන්නව වෙලා කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියන්නේ? මේවා තමයි සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදර දොරේදී වැඩපොළ වතු පිටිවලදී පාවිච්චි කරන්නේ මේ වපුත්තේ. හරි. උණු මල් කෑල්ල වගේ. දැන් ප්‍රශ්න නැහැ නේද? නෑ කියලා මම හිතනවා. අපි දැන් බලමු මොකද්ද මේ කර්මකාරක කියලා කියන්නේ. කර්තෘකාරක වාක්‍ය සාමාන්‍යයෙන් පහතා මේ දකින්න පුළුවන් ටික ඔක්කොම තියෙනවනේ අපිට. මොකක්ද බලන්නේ? මේ පොත් ටිකේද මේක ලියලා මේ ලියලා නෑනේ. මේක ලියලා නෑනේ මේ නාමය. මොකක්ද කරගේද? ඉමරියන්නේ හරියට කරන්න ඕන වෙන්නේ නැත්නම් ඉතින් දන්නවනේ. මමද විභාග ලියන්නේ ඔහෙද විභාග ලියන්නේ පුතේ. ඇහෙන්නේ. ඔව් ඉතින් මම විභාග ලියන්නේ නැහැ. ඒක නිසා ලියන්න දැනගන්න. උන් hina වෙන්නේ මම ඇත්තට කියන්නේ. ඔබ ඔය hina. ඔබට එක තමයි. අනිත් කෙනා වල නැහැ. හරි හරි. අයිබතේම අවුෙන්න එපා. ඒක තේරුම නැහැ. නෝට් එක යම් විශ්ෙන් බලන්න තියෙක. හරි. ඒ බලුවත් බලනාට අර පොලිස් මහත්තුරක් දැම්මගේ නම් හිතන්නේ දෙයක් නැහැ තමයි බලන්න. දැන් කර්තෘකාරක ඉවරයි නේ. මේක පුළුවන් නේ. ප්‍රශ්නයක් නැහැ නේ. හරි. බත් මේක දැන් බලමු යන්කෝ මේකම යනවද නැත්තම් මේකක් දෙන්නද? මේකෙන්ම ගන්නත් පුළුවන්. මේක හැබැයි උත්තේ අපි උත්තර වල කලින් කරා. ඒ වීඩියෝ එක බැලුවනේ නේ. ආයෙත් එකකම වීඩියෝ එක දාලා බලන්න නම් දුන්නොත් මේ තේරෙන දෙයක් තුනක් අනිවාර්යයෙන් ගහන්න. මොකද දැන් තමයි අපිට ඒක තේරෙන්නේ නැති දේවල් කියන ඉඩ තියෙනවා. අපි ගාම ඉතින් තව වෙන මාකිටිය හදාගෙන ආවා. මේක කොහොමද ලියවනවා? ලියවන්න ඕන. කුකුල්ලු ගැන ගන්න. කුකුල්ලු මේ දවස්වල ගැන ලියාප්තේ කුකුල්නේ. කුකුල්ලු කන්නේ කවුද? කුකුළු අපි එදිනදා ජීවිතේ සාමාන්‍ය කුකුළු ආහාරයට ගන්න මොන සතා? කවුද? කුකුළු මේ උරා කියන කතා. ඉවල්ලු නරි ආදී
අපි නිවල්ලු කියන එක නැත්තම් දැන් මේ බලන්න තමක්කටියට කොත් මේ යනෝනේ මේක ගානවල දරුවෝ ඒකට පොඩ්ඩක් අවුල් යනවා නිවල්ලු කිව්වා මේ ඉංගාර ඔකේ ඒක වචන මෙහෙම දන්න හරියට පොඩ්ඩක් දන්නවනේ වල පොඩි කාලේ නරියෝ ඕ යේ නරිය තමයි කුකුල කෑවම කෑවේ නැහැ කුකුල මස් කන්නේ උරත් එහෙම කියන්නේ උර කනයි නරියෝ කවුද අල්ලන්නේ කවුද kukulan al le මොකද්ද අල්ලයිද මොකද්ද ti right nadi kukulan අල්ලද Hai, nariyo ගොඩක් ඉන්නෝ. කත්රු, උක්ත කත්රු බලන්න මේකෙතර උක්ත කත්රු කර්මය අනුත්තයි හොඳේ. කර්මය අනුත්තයි. අනුත්ත කර්මය අවසාන ක්‍රියාව. අල්ලතියා. ගොඩක් ඉන්නවා බහුවචනේ තිබ්බා. අතීතර ගියා නම් ඇල් ලු ඇල් ලු. අපි වර්තමානයේ යන උතර තමයි තේරෙන්නේ. කුකුල අල්ල කිව්ව විදිහට කද අල්ලලා නැහැ අල්ලලා බලන්න කුකුල් විතර වෙන දේවල් කුකුල් හරිද එතකොට අනිත් වාක්‍යයක් මම ගාම දෙන්නේ ලියන්න දෙන්න මොකද ඒ වාක්‍යක සර වාක්‍යයක් තියෙන්නේ මේ එක නම් මම ගෲප් වලට දාන්න පුළුවන් පරක්කු වෙනවා මේ කර්මේ අපි දැකිනකොටම පේන මොකද්ද පුතේ කර්මය මොකද්ද මේ නරියෙකුට අහු වෙන කර්මය මොකද්ද ඒක කාගේ කර්මයේද කාගේ මගේද මගේ කුකුලගේ කර්ම. කුකුලගේ කර්මය තමයි මොකද? නරියට අහු වෙන එක. හැබැයි වාක්‍ය කර්මෙත් අපේ කර්මෙට ඒක තමයි. තේරුණාද? තන් තින් තුන්. මේකේ තුන කොටස් තුනක් තියෙනවා. නරියෝ උක්ත කතෘ කුකුලන් අනුත්ති කර්මයේ අල්ලතියල්ලුව කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? අල්ලතියල්ලු කියන්නේ අවසාන ක්‍රියාව තමයි කියන්නේ. අවසාන ක්‍රියාව තමයි කියන්නේ මොකද්ද? ඉතින් පින්වත්නි අපි දන්න මේ අවසාන ක්‍රියාවෙන් සිද්ධ කරන දේ කරන්නේ කවුද? උක්ත කතෘ. උක්ත කතෘ කරන දෙයට සහ මේ අවසාන ක්‍රියාවට එකතු වෙලා කරන දේ පාඩු ලබන කියලා. පාඩු ලබනවා කියන්නේ බෑ. සමහරවිට වාසි ලබන අය ඉන්නවා. ඒ දෙයට ලක්වන දේ මොකද්ද පුතේ? ඒ තමයි කර්මය. එහෙම නැත්නම් කර්මය. ඒක කියන්නේ අපි අනුත්තර වලින් හොඳේ වෙන්නා. කලින් වීඩියෝ දින උත්තර කරමු. ඒක බලන්න පුළුවන් දැන් නැත්නම් මේ කොහොමද අපි සාමාන්‍ය 60 පාඩම් 10 වෙනන්නේ. ඒකේ. දැන් බලමු කර්මකාර වෙන්න කොහොමද කියන්නේ. ඒක පාඩම් පිට යන වැඩි කොකට එක් යනවා. රයිට්. මෙහෙම ගමුකෝ. කර්මකාරකයක් බවට පත් කරන්නම් පුතේ. වාක්‍යයේ පළවෙනි පද වෙන්න ඕන. උක්ත කතෘ අනුත්ත කළ යුතුයි. ඔන්න ගණන් ක්‍රම ටික භාවිත කරන්න. නරියා අනුත්ත කළා විට කොහොමද එන්නේ? ඈ නරියා අනුත්ත කරාම නරියෝ මොකක්ද එන්නේ? නරි යන් යෝ චන් යෝ නරියෝ කාලෙකදී නරියන් වෙනවා. පැත්තට මම හැදුවේ තාම ඒ දෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ උක්ත කතෘ අනුත්ත කළ යුතුයි එවිට නරියෝ නරියන් වෙනවා වෙන වැඩ එපා රයිට් හරිද හරි ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ කෙලගලින් එපා කවුරුත් ඊට පස්සේ කරන්නේ විසින් නිපාතයේදී කියොත් අරුත්යක් කියන මොකද්ද? නිපාතයක්. විසින් නිපාතය. විසින් නිපාතයේදී මතකද මේ විසින් කැලේ එනකොටම පුතේ කිසින් ගාන මතක් වෙන්න ඕනේ මේක මොන කාරකයක් ය? කර්මකාරක. උක්ත කතෘ අනුත්ත කළා මේ විදිහට විසින් නිපාතය දැම්මා. ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? සුළු දෙයක් තියෙන්නේ. මොකද්ද? කර්මය
අපි අනුත්ත කර්මය මොකද කරන්නේ? උක්ත කරනවා. ගණන් වල 2πr වගේ මගුලේ මේක එන්නේ. අනුත්ත කර්මයේ උක්ත කළ කුකුලන් උක්ත කරාම කොහොම එන්නේ? කොහොම එන්නේ? කුකු ලු ලස්සනයි. විදුරුදා. කුකුල් බලන බලල්ල මීයෝ මීයන් කුකුල්. හරි ඒකත් හරියද? කකුල්ද කුකුලේ කුකුල හොඳ පේනවනේ. නරියා විසින් කකුල් අල්ලලා එහෙම වෙන්නේ නැහැ නේ. ඒ වෙලේ නරියෝ එහෙම නරිය කකුල් අල්ලන්නේ නැහැ. කුකුල්. අවසානයේ පද කරන්නේ සියල්ල අවසානයේ සබතෝ සතරේ. දැන් අපි කලින් එක දිගේ කොහොමද? අවසාන ක්‍රියාව කිව්වා උක්ත කත්තු ගන්න. නේ? ඒ කියන්නේ උක්ත වෙන්නේ පදේට අනුව අපි මිස වාක්‍යක තියන්නේ. ඒතර මතක තියාගන්න. දැන් මේකෙන් බදලා තියෙන්නේ උක්ත වෙලා තියෙන්නේ කර්මය. එතකොට සෑම විටම උක්ත වෙන දේ කර්මෙද කත්තුද කියලා දාලා නැහැ. ක්‍රියාව අවසාන කියනවා ඊටත්. එන්න සරියානා. එතකොට මේ කුකුල්ලුන්ට අනුව තමයි මොකද්ද ආඛ්‍යාතය කියන්නේ. දැන් මේක අපි සාමාන්‍ය මේක ඇවිල්ලා පිළිගුවේ මේ කර්තෘකාරක එකනේ. කර්තෘකාරක මේක කර්මකාරක. ඒතර මේකේ කර්තෘකාරක කියන කර්තෘ තමයි බං ලොක්ක වැඩ. කර්මකාරකේ කර්මය තමයි ඒ වැඩ. ඒක. හැබැයි එහෙම කියන්නේ මේ කුකුළු ටික පියාඹලා ඉන්න හරියක් මරන් කරන එක එහෙම වෙන්නේ. එතකොට මේකදී කර්මයට කියනවා කර්මයට. කුකුළු කියන්නේ මොකද්ද? බහුවචනය. හරිද? ඊට පස්සේ මෙන්න පෑන මාරු. මේක කරමු මේක කුකුළු තමයි. නරියන් විසින් කුකුළු තවයක් කියන්නේ බැලුණා අල්ල. මේක තමයි ලබලද කැලලක් වෙනවා. ගොඩක් දුරට ලබෙන්නේ වර්තමාන ලදේ නැති කාලය. හරිද? නරියන් කුකුළු අල්ලමු. කුකුළු ලබති ලැබෙති. අල්ලුවා නම් මොකද කියන්නේ? ලැබුව. ලැබුව. ඒ කියන්නේ අල්ලලා ඉවර ඇල්ලුව ලැබුව. නැත්තම් ලද. ලැබුව ලද ඒ ටිකේ ඔක්කොම කොහොම ඉන්නේ? කුකුළු කියන්නේ බරසාර වශයෙන් බහුවචනයක්. ඒ කියන්නේ ලබති, ලැබෙති එහෙම වර්තමාන. අතීතයට ගියා නම් ලැබුව ලද ඒ වගේ. ගොඩක් දුරට තව එකක්. මේ කර්මකාර කියන මොකද්ද? විසි කැලේ අපි එකතු වුණානේ. මම ඒක වෙනම නීතියක දෙන්නම්. මේ ලද ලබ එකත් හොඳට මතක තියාගන්න. හරිද? ලද බල සෝරි. ලද ලබ හරියට උච්චාරණය කරන්න දන්නේ නැත්නම් පොඩ්ඩක් එහෙම වුණොත් ප්‍රශ්න වැඩි ඈ. නේ චොක්කලින් ඉංග්‍රීසි තලින් කරන්න. ඊට පස්සේ හරිද දැන් මේක? අපි ආයෙත් ඉස්සරහ බලමු උච්චදී. උක්ත කර්තෘ අනුත්තුනා නරියන් විසින් නිපාතේ දුනා දෙක ඊට මොකද උනේ අනුත්ත කර්මය උක්ත උනා තුනයි මේක මේ පොඩි ටික බලන්න මේ ආත්මකාරී මම මේකයි කොහොමද ඉච්චිත තනිපා මේක කලින් තිබිච්ච එක මේකමනේ මේ කලින් තිබිච්ච එක උක්ත උනා මේක අනුත්ත උනා මහලු දෙයක් නෑ මේක අනුත්ත කර්මයේ අනුත්ත කර්තෘ උනා උක්ත කර්තෘ මොකද උනේ උක්ත කර්මය හරි පොඩි දෙයක් තිබෙන මේ පොඩි දෙයක් ගත්තොත් මේක කියන්නේ සුළු පටු ලෙසි. 3 අංක 4 මොකද්ද? සාදාගත් ව්‍යංජනයට ලුණු කුළු බඩු දම හොඳින් මිශ්‍ර කර තුන් වරක් කැමට පෙර අරගන්න. කැමට පෙර. එතකොට ඒ හදපු කර්මයේ යුක්ත කර්මයට අනුව අවසානාන්තයදී කියන්නේ. මේක ක්‍රියාව තමයි. හැබැයි ක්‍රියාව කියන්නේ අපි මේකට අනුව. අංක 3 7 දෙක දානවලු ලදලබ කේස් එක. ලදලබ කේස් එකත් කියන්නේ අංක 7. ඔන්න නීතිය. පේනවනේ? ඔය ඩියුට් එක කොහොම ඇති? එතකොට ඔන්න ඔච්චර හරි සරලයි. සරලයි සුගමයි අසම සමයි.
මංචිටි කිරිමාරි. ඇඩ් එකක් නේ. එතකොට කර්ම තව තියෙනවා ෂෙයාර් ෂෙයාර් ටිකේ තියෙනවා. ඊට පස්සේ තව මාත් ගොඩක් සතුන්ගේ තව තියෙන ඉතින් ඔය සතුන්ට රියාසයින් ඩෝසර් මැෂින් බස් එහෙම නැහැ. බස් වලට පණ නැහැ. පණ තියෙන බස් එකක තියෙනවා. කාටුන් වල නම් තියෙනවා. කාර් ෆිල්ම් එකේ කතුරු අනුක්ත වුණා. අපි බලමු තව සාමාන්‍ය මේ තියෙන මේ ලක්ෂණ ටික. කතුරු අනුක්ත වුණා. කර්මය උක්ත වෙනවා. විසිනිපාත වෙනවා. උක්ත කර්මයට අනුව ක්‍රියාව යෙදෙනවා. ක්‍රියාපදයේ වෘත්තියට අපි ලද්ද ලබ දාතුන් තමයි කියන්නේ. දැන් තේරුණා? ඔය ගුලියක් ආපු වගේ ළමයි ඉන්නේ. සාම්ප්‍රෝෂ නෑ. ඒ ගුලිය මං කලගුලි. ඇයි? ඇයි එහෙම කියන්නේ? කලබල කරන්න එපා. මේ ගුලි කිව්වා හිතන්න එපා දැන් මම ඔය ඊළඟට ගියා. ඇයි ගුලි කිව්වා කියනවා? තල ගුලි කියනවා. මෝර ගුලි කියනවා. මමත් කන මෝර ගුලි. ඒකනේ මම කෙට්ටුවටි. තමුනේ බන් තියෙන්නේ. තල ගුලි කිව්වා මෝර ගුලි කිව්වා නේ. සම්පෝෂ ගුලිට ත්‍රිපෝෂ කාලා තියෙනවනේ. බඩ දවසක් කන්න පුළුවන් කන්න ගේ හිතමු කිව්වේ. ඒකට හිතන්නේ ත්‍රිපෝෂ. දුන්නොත් බලන්න. දැනට මේ ටික තමයි තියෙන්නේ. දැන් මම හිතනවා කර්මකාරකගේ ලස්සන තේරෙන්නේ නැති. මම වාක්‍ය ටිකකුත් දෙන්නම්. දැනට එතකොට අපි අද දාමු අපි අහුවෙන නම් ටිකක් දාලා මම හදපු ටික තියෙනවා. ඊට අමතරව මට අපේ විශේෂ මතක් එකක් තියෙනවනේ මේ පාඩමට දාලානේ. කවුද අපිට හැමදාම ගවන චරිතය? කුඹුරු කරන කුඹුරු වල මහන්සිලා වැඩ කරලා ගෙදර ඇවිල්ලා අනුන්ගේ වැඩ කරන මිනිස්සයා කවුද ගමේ අපි? මදුසංක මහත්තයා. ඊගම අංකික මදුසංක මහත්තයා. රටක් පටින කුටෙක්. මේක පේනවද මේ මදුසංක කුඹුර කොටයි. මදුසංක කුඹුර කොට නේ මං කියන්නේ හරිද? මදුසංකගේ කුඹුර කොටයි කියලා කිව්වේ නෑ. මදුසංකයයි කුඹුර කොට අපිට දාන්නේ කාගේ කුඹුර ගැටුවා? කවුද කොටන්නේ මදුසංකනේ? කොටල්ද? මදුසංක කුඹුර කොටයි. කොටල ඉවර නම් කොහොම කියන්නේ පුතේ? කොටයි කියන වර්තමාන කොටල ඉවර නම්. වේ මදුසංක කියන්නේ කෙල්ලෙද කොල්ලෙද? නම බලන්න කොබා මේ කොහොමද කුඹුර කෙටුවේ අපෝ මේ කුඩු මොකක්ද දෙවෙනි එක්දම් අංක දෙක කවුද තව නමක් කියන්න සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නම හැමදාම පන්තියේ බලක් තුනේ කා කවුද සුදු ගෙට්ටු එක පුබුද්දා ආවේ පුබුදු මම කොල්ලේ නෑ මේකටම ගන්නවා කෙල්ලෙක් නැද්ද කෙල්ලෙක් කෙනක් කියන්නත් ගත්තා මතක් වෙන කෙල්ලෙක් කෙනක් කියන්නත් ගත්තා මගේ මම්ම කරා බලන්න මොකද්ද එහෙනේ හයියෙන් කියපන් ගවන්නේ Veloce. තේරෙන්නේ ගම්බල කියන්නේ පළහිලව පිටට යවන්න හොඳ නැහැ සාමාන්‍යයෙන් මේ ඒක අපි වල දැනගත්තා ගැති මේ ඉන්න පිරිසනේ ඕක මුළු ලංකාවේ කට්ටිය කරගත්තොත් හරි නැහැ නේ මේකත් එක ඒක වැඩනකොට අනේ අද කාලේදී නාඩි වැටෙන දරුවෙකුටවත් ඉන්න දෙන්නේ නැති මිනිස්සු ඉන්න රටක් මේක ඇත්ත කතා අලුත් උපන්නර නාඩි වැටේ හරි භයානකයි මේ තත්ත්වය එහෙම ඉන්නවා මේක ඇඟ විතර මේ අදාළ පුද්ගලයන් අදාළ පුද්ගලයා කුඹුර කොටන පුද්ගලයෙක් කියලා දාලා නැහැ අර අපි කිව්ව මේ නම ගමු මොනේ දයාවති ෂෝක් කරලා තමයි උඹට ඒව මතකයි මේ පාඩම් කරනකොට චක්‍රාරුම තමයි බැරි දයාවති මොනවද කරන්නේ සරලව දයාවති කුඹුර කොටන්නේ මොසංකය කුඹුර කොට දයාවති ඒක හරියන්නේ අපි දාමු දයාවති ඇඹුල මොකද මේ බයන් කියන්නේ ඇඹුල මොකද්ද පුතේ තියෙන්නේ ගෙනේ දැන් ඔයාලා දන්නවා දයාවති කියන්නේ ගෑනු පාර්ශවයක් නේ කොහොමද දන්නව ලීප් එකක් දන්නවනේ මොකද මේ ටක්කා ලිවි කියේ
එතකොට මොකද්ද අපි කියන්නේ? අවසාන කුරුක් කරන් ටක් ගාලා කියන්නේ. ගිනාලි ඉවරයි. ගෑනු කෙනෙක් ගිනාලි. ඇඹුල ගෙනාවාලි. හොඳයි. මොනචේ? එතන මේක එකතු කරන්න එපා පුතේ. මදුසංග කුඹුර කොටනකොට දයාවති ඇඹුල ගේනවා කිය. එහෙම කරන්න එපා. මදුසංග කුඹුර කොටනකොට දයාවති විතරක් නෙවෙයි මොකද අපි දන්න මුළු ගමම ඇඹුල ගේනවා කිය. හැබැයි එතන ගොඩක් දුරට එන්නේ මේ ගෑනු කට්ටිය නෙවෙයි පිරිමි කට්ටිය. ඒක කවුරුද දන්නද? එච්චර චාටර් නෝන්ඩි දාන්න එපා. අපිට උදා කරගෙන මිනිස්සයා. හරි හොඳ මිනිස්සයා. රටක් වටින පුතෙක්. ඇතෙක් වගේ පුතෙක්. රජෙක් වගේ පුතෙක්. කොළරේ මුස්ස ගන්න මහත්තයෝ මොන්සන්ත මහත්තයෝ මොන්සන්ත විදිහට කිව්වා. හරි. ඔය ප්‍රශ්නනේ. දැන් දෙන්නම් සතෙක් ප්‍රශ්නයක් කියන්නකෝ. පාන්නේ තියක් තියෙනවා හරිද? දැන් අපි කොතන? අපි තෝතිය ලියුවේ නේ. මම තොපිට මොකද්ද? පමි. තොපි ඔන්න තොපි කේසයක් ආවා. මේක හරිද? අන්නනේ. මම මගේ උගන්නකට ඔලු ගන්නවා. අඩුව පට්ට සතුටු. යකෝ මේ තොපි කියන්නේ උක්තයක් නේ බං. එතන මම කියන්නේ මොකද්ද? උක්තයක්. එතන උක්තයක් මේ මොන වඩ කියන අනිත් අලකයන් නෑදන්නේ. තොපි ගම හරිද? මාත් ඉංග්‍රීසි බලන් හිටිය අනේ මේ කික්කුන සර් ඕක වැරදි. නෑ මම වලින ඕනේ. තොපිට උගන්නන මට ගහන්න ඕනේ. මේ තොප ඉන්නේ බං. මම තොපට උගන්වනවා. මේකත් හරිද? හරියට බලන්න හොඳයි. ගිනි කාස්ට් එක අවුල. හැදෙනවා මට රෝග. දැන් නැද්ද ඉතින් මේ ඉන්නේ. ලුටුටම. ලුටු කියන්නේ වෙන්නේ ඉන්නේ මොකද්ද? කුණු හරුක. එතකොට මම තොපට උගන්වනවා. තොපිට ආවොත් මෙතන මම ඉන්නේ අර අපි මේක හදන්නේ නැහැ කියනවා මා විසින් දාලා හදනකොට තොපි එන්න පුළුවන්. හරිද? දැන් නෑ කියන. තනියෙන් හදපන්. 4 තොප විසින් මට උගන්වන්න. ඒව නම් මම දැම්මා තොපි දැම්මා අමාරුවේ තාමනොත් තියෙන්නේ ප්‍රථම පුරුෂ දැම්මා උත්තම පුරුෂ දැම්මා මධ්‍යම පුරුෂ උත් දැම්මා පූසෙක් බල්ලෙක් හරකෙක් මීයෙක් මොකෙක් හරි කවන්නේ නැහැ දැන් මතක් වෙන එකක් මතක් කරනවා නම් ඒක වෙන්නේ නැහැ මට පාත් දෙන්න එක්සර්සයිස් කරලා දාලා එක්ස්පර්ට් තියෙනවා බලන්න බැහැ කියටක් ගාලා මට පාත් ගෙදර ඇති කරන සතෙක් ගෙනාවක් කියටක් ගාලා ඊරියක ඈ පූසයි කොල්ලෙක් කියන වචනද මම ටිකක් ගැම්මක් ඇතුව රොට්ටයිල් කෙනෙක් කරේ කිව්වා රොට්ටයිල් වලත් හදන්නේ මොන බලන දන්නේ බල්ලු ටොමියා කියලා බල්ල ගන්නවනේ මෝමෝ රූබි මොකද මම තව ඉන්නේ සමනලි ෂොක් සමනලි හරි බල්ලා හමු කයි නෑ බල්ලා නැට්ට මොකද්ද වනයි වනවන එක නෙවෙයි මෙතන ඉන්න අංක 4 අංක 5 අශ්වයසින් නැති අශ්වයසින් දෙන්නේ නැහැ පවුල් නිසා හරිද ඒ ඥාන චරිත 1යි පිරිමි චරිත 3යි ඔතන ගාව බලන්න ඔය ටික ඇති දැන් ඔය ටික ලියා ගන්න මම ඔය ටික බලන්න මේ ඔයාලට වාර විභාගයෙන් තිබුණ නැද්ද කටට කියන්නේ මම දන්නේ කිකාරීට උරුත් නැහැ දැන් මොකක්ද තියෙන්නේ මොනවද සබ්ජෙක්ට් එක ඒක සිංගල් ඩිපෝමත් යන ඒ ටික රම්මන දිනු තව ඇයිනේ කියන්නේ මොකක්ද කියන්නේ ඇහෙන්නේ බුද්ධාගම හොඳයි බුද්ධාගම දිග මතක් කරනවා මේක මකන්නේ කියා ගන්නකම් මේ ටික ඉන්දියා බුද්ධාගම කොහොම මතක් වෙන කවුද
ජේසුස් 30 ඔක්කොම පැවිදිතුමාගේ කෑල්ල. චත්තමානව ගාථා මට අදට මතකයි. ඒ ඉස්කෝලේ යද්දී අපි හැමදාම ගිහිනුනේ. ඒක. ඊට අමතරව තමයි නැති. සිංහලෝවාද සූත්‍රේ මාළදී. ඊනාවෙන් දෙයක් නැහැ මොකද්ද? අහලා නැහැ. අර සතිස නමස්කාරයම කියන්නේ. අර මතක නැද්ද අමුදරුවන්ට එහෙම වස්ත්‍ර පිළි දෙන්නේ කියලා තියෙන්නේ. වස්ත්‍ර පිළි කියන්නේ මේ පිළි જાති නෙවෙයි පුතේ. අර දිසා හයක් තියෙන උඩයට උතුරු දකුණු බටහිර නැගෙනහිර. අර දුත්තේ මොනවද කරන්නේ? උඩයට මොකද්ද? උතුරු දකුණ. උඩයට උතුරු දකුණ බටහිර නැගෙනහිර. අහලා නැද්ද? දිසාකට වඳින්න කියලා තියෙනවා. රයිට්. මතකද ආයේ? මට දැන් මතකයි. හරින හරි කියන්නේ වැරදින හරිද? හරි. ඔය ගොඩක් කලෙමු. වැරදින්න කොහෙද වැරදිනවා නම් ඉතින් ඕක ඉතින් අපි බුද්ධාගම විතර. හරි දැන් ඔක්කොම ආගම් පිළිවෙල කරන මම මේ දවස්වල බයිබලෙ කියන්නේ. ඒකත් මට පන්ති උදව් වෙන්නේ. මතක් කරගන්න ඕනේ. මොකක්ද කියන්නේ? උඩ නම් ශ්‍රමණ උතුමන්, පැවිදි උතුමන්, භාග්‍යශීලයන්. ඔය ආගම් වල සම්බන්ධ කට්ටිය. ඒක තමයි උඩින්ම උඩ දිශාව. ඊට පස්සේ යට සේවකයෝ. සේවකයෝ තමයි සේවක සම්බන්ධතා තියෙනවද නැහැ. සේවකයන් අපි කියන අට දිශාව. මේක මෙතන තමයි උඩ වටිනෝ. ඔන්න උඩ යටයි උඩ පැවිදි යට සේවක. මේ උඩ හොනේ. උඩ මේ යට නැත්තම් මේ දකුණු පැත්තේ මෙයා කරගන්න. දැන් මේක යා මේ දිශාවට දන්නවනේ. උකුල් ඊළඟ නෙවෙයි ධම්මිනින්ද බලාව. මේ උතුර. උතුර මොකක්ද දෙන්නේ? හිත මිතුරු ළඟ ඉන්න කාට සලකපල්. උන් තමයි දවසක අතින් දෙන්න. හැබැයි මේක නෙවෙයි. හිත මිතුරු සතුරු ඔක්කොම ඉන්න. දකුණ කවුද දකුණ? ගුරු. අමුතුම බට දන්නේ නැහැ. අම්මේ කල් කියනවා ඉතින් මල දන්නේ මේක දන්නේ නැහැ. නැගෙනහිර. හරි. අන්න හරි. 10 20 30 40 50. දෙමාපියෝ. පටහිර කවුද තුලා තියෙන්නේ? අමුදරුව. ඔන්න 6 කැරිය ඇතුලේ 4 5 6. උඩ පැවිදි පින්වත්නි යට සේවක. එතකොට අපි දෙනවා උඩට නැත්නම් උතුරට හිත මිතුරෝ, දකුණට ගුරුවරු, පුතේ බටහිරට අමුදරුවෝ. ඊට පස්සේ නැගිටිට දෙනවා කවුද? ඇහුනේ. හතරන් දෙමාපියෝ. ඒ මතකයි. කල්පනා කළ බලන්න මේව හිතේ තියාගන්න ඕන වෙනවා පුතේ. බුදුන් දහම් සන තුන් ලෝකයන් තියෙන තුන් මොකද ලෝතර පස්සේ මහානාථ. ඒ වගේ තමයි. ඔයා ජෝඩි බලා ගන්න ඊට පස්සේ දැන් 11 තමයි පාරමිතා ටික තියෙන්නේ. ආයිත් මේ ෂෝට් නෝට් ටික දාන්න මේ ගෲප් එකට. 10 11 9 වසර 9 10. ඔව්. ඒ දුකානේ මනවතුරු ධර්මවාහිනී ඔය ඒක දාන්න ඒ ටික නෝට් ටික කොහොමද? දැන් මේක අනිවාර්ය ප්‍රශ්නයක්. මේක අනිවාර්ය ප්‍රශ්නේ ඊට ධම්මපදේ ගාථාවේ මතකද? එක ගාථාවකට අනිත්‍යයක් වෙන්න තව ගාථාවක් එනවා. මේ ටික මතක තියාගන්න ලීස්. තව මොකක්ද ප්‍රශ්නයක් තියෙන්නේ? තමකට ප්‍රශ්න තියෙන්නේ? ඉතිහාස. ඉතිහාසෙ මම හොඳ ඉතිහාසයක් තියෙනවා කියලා මේ මොනවද? කවුද පුතේ? කවුද? මද්දු සර්. ඇයි මට මාවි වල ඇයි මට මේ කියන්නේ දැන් 8 යනකොට දෙකයි ගන්නවා. ඉතිහාසකාරේ ඊපස්සේ සීනියම ආවෙන්න අන්න ඒක වගේ. ඉස්සෙල් දුර්වල වැඩ ඔස්ටියෝපොරොසිස් එක දැන් කන්දන් නැග ගන්න බෑ ඇති බල්ලෙකුට. හරි. එතකොට ඒ ඉතිහාස ගැන ගා බලන්න දෙයක් නැහැ. මොකද පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය දන්නවනේ. පළමු ලෝක යුද්ධය මතකද? හිටියේ නැහැ. මම හිටියේ නැහැ. මම හිටියේ නෑ මම මෙතන දැන්. පළමු ලෝක යුද්ධය 917. 1914 නේ. ඔව්. 1914 ඉඳන් තිබුණා 1918 වෙනකම්. ඉපදලා නැහැ නේ. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධේ 930 945 වෙනකම්. ඒ ලේසි යන්නේ පොඩ්ඩක් බලන්න අරක 914 අරක අනිත් එක 939. මතක තියාගන්න ලේසි. ඒක ඉතිරි දන් දෙන්නේ නැහැ. 918 935. ඒ ඉවර වෙන කාලේ. නෑ 910 නෑ ඒ 818.
පටල ගන්න බෑ 818 ආවේ මම ඒ නිදාස් යන්නේ කොහොමද 1818 1848 මේක මේ පටල ගන්න එපා මේ මෙයාගේ කැමිනි දෙක ලංකාවේ විදිහට. ඒ කියන්නේ සුද්දයි කියන්නේ බෑ සුද්දයි කියන ලංකාව මීටර් හොඳක් නැද්ද? බ්‍රිතාන්‍ය කාලේ පැන ඉදිරියට මේක නම් ආත් ප්‍රධාන වශයෙන් මේ බුද්ධ ආගම සම්බන්ධනේ රටේ නායකයෙක් හිටියේ නෑ. හරියාකාර බුද්ධ ආගමකට දැනක් තිබුණේ නෑ නේ 1815 රට අල්ලගත්තට පස්සේ පොරොන්දු ටික ඉෂ්ට කරේ නෑ. 838 මොකද්ද හේතුව? බදු සීන් එක මතකේ? බදු ඈ මොකක්ද බදු සීන්? ටොරින්ටන් ගේම් බදු තිබු. ඇඟට ගැහුව බද්දා. ඇඟ බද්ද ගැහුව. බල්ලට පාරේ නිකන් ඉන්න ගෙදර ගාව හිටිය තුනකේ උඩ ගැහුව බද්ද මොකද්ද? බඩු බද්ද. ඇඟේ දුවක්වත් තිබ්බ. ඇඟේ දුවක්කොනේ අතේ දුවක්වත් තිබ්බනම් ළඟ දුවක්වත් තිබ්බනම් ගැහුව බද්ද දුවක්කු. ඔක ගෙවන්න ගිහිල්ලා පෝරමයක් පුරවන්න ගියත් ඉංග්‍රීසි ඉස්සරහා මොකද ඒකටත් තුන් වෙනම සිලින් ගන්න කයක. සමාන අපිට ඒ යන මුදලක ගන්න දුවක්කු වලට වැඩි පුතේ. මේක දරගන්න බැහැ මිනිස්සු ඔරු බද්ද, කඩ සාපු බද්ද හැම බද්දම ගහන්නේ හැම බද්දම ගැහුවා. ඇඟ බද්ද අපි ජීවත් වෙන බද්ද. සම බල ඒ ඔව් ඇඟ බද්ද කියලා කියන්නේ අර මිනිස්සු අවුරුද්දකට සැරයක් අර නියමිත දින ගානක් තියෙනවා. ඒ දින ගාන ගිහිල්ලා වැඩ කරන්න ඕන රටේ. එහෙම නැත්නම් සිලින් ගානක් ගෙවන්න සිලින් කරන්න. පවුනේ අසරණ ජීවිත. නෑ ඒක ඇත්ත. හැබැයි ඒක වැඩි වුණා. ටොරින්ටන් ප්‍රතිබල තිබ්බා. මේක සත්‍යම පරාදුනා. ඉතින් මේ හැම එකෙම තිබ්බත් පාවාදී වෙනවා. හැමතැනම පාවාදී වෙනවා. ඉතින් මේක නම් ගොඩක් දුරුනේ මේකට යුද්ධපක්‍රම එම නෑ ශනිකව නැගලා මේකට නම් ඉන්නේ මේ අපේ මේ පීරපුරම් අප්පුලේ සෙට් එක මේ කැප්පිටි පොඩි නිසා මම ටක්ටක් ගාලා යන්නේ උඩ මතක් කරා මේ කොහොමද උගන්නපුව නැත්තේ නේ ඊට පස්සේ තව ඒ ටික බලන්න ඊට අමතරව ලෝක යුද්ධ දෙකක් කිව්වා ප්‍රධානී හත්තිලව්වේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි ඒ ටික බලන්න මතකේ 833 පටන් ගත්ත 833 910 920 924 931 බෝල. ඊට පස්සේ තමයි 934. ඔය ටික මතකද? 833 කවුද? බෝඩ් එක වෙනවා. කවුද 833? 833 කෝල්බ්‍රූක්. ඊට පස්සේ ඊළඟට කෝල්බ්‍රූක්, ක්‍රූමැකලම්, පළමු මැණික්, දෙවෙනි මැණික් ඩෙවෙන්ෂෝය කියලා කියනවා. ඊට පස්සේ ඩොනෝමෝ. ඊට පස්සේ අන්තිමට මේ ඔය පළමු සෙට් එකේ මේ 1931 දක්වාම ඉන්නේ, ඩොනෝමෝ දක්වාම ඉන්නේ ව්‍යවස්ථාදායක සභාවක්. දැන් තියෙන පාර්ලිමේන්තුව ඒක හැඳින්වෙන්නේ ව්‍යවස්ථාදායක සභාව. දන්නවද? ඊට පස්සේ අපි හොඳට මතක තියාගන්න 931 මොන මෝරේ? ඩොනමෝර ලොකු තමයි පොඩ්ඩක් ජන හිතයිසී විදිහට පාලනය කරන්නේ. මිනිහගේ කාලේ තමයි මේ පාර්ලිමේන්තු චුට්ටාරේ මේ ව්‍යවස්ථාදායක සභාව මේ වෙලාව මේ අලුත් සංශෝධන ටිකක් ඇවිල්ලා මොකද්ද පත් කරගත්තේ? රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කියලා. රාජ්‍ය නිලධාරීන් දෙනෙක් පත් කරගත්තා. ඊට පස්සේ සර්වජන ඡන්ද බලයෙන් හැමෝටම ඡන්දේ පාවිච්චි කරන්න කියලා කලින් තිබුණේ තෝරාගත්ත පිරිසකට විතරයි ඡන්ද. ඩොනමෝරාට පස්සේ හැමෝටම පොදු දෙයක් ලබා දුන්නා. ඒ කියන්නේ දුප්පතාගේ දැන් ගස්ලන්න යකම් හැම කාටම ගන්න පුළුවන්. ඒ ගොඩක් වටින දෙයක්. ඩොනමෝර ක්‍රමය. ඊට පස්සේ අන්තිමට සෝල්බරි, හදිසියට සෝල්බරි ආව සෝල්බරි ක්‍රමයේදීම ලංකාවේ කොහොමද උගත් බුද්ධිමත් ජනතාව හිටියේ. ඉතින් ලංකාවේ සුද්ධ කියනවා සුද්ධයි ඉංග්‍රීසි ජාතින් විසින් ලංකාවට නිදහස ලබා දෙන්න තීරණය කරා. වැඩි ලංකාවේ උගත් බුද්ධිමත් පිරිසක් දී වුණා. ඉංග්‍රීසි දැනුම වැඩි. උදේමත් තිබුණා. ඒතකොට ඊයේ සේනානායක මහත්තයාගේ සෙට් එකක් ගිහින් පොඩි නාල්සිල. ඒතර ඔය සෙට් එකෙන් තමයි ලංකාවේ පළවෙනිදාට නිදහස් වෙඩිමුරේ තිබුණේ 948. හැබැයි අපිට ඒතකොට අපි කොච්චර මේ පෙබරවාරි 4 වෙනිදා සමරුවත් අපිට ඒතකොට තිබුණේ සුපිරිම නිදහස නේ. හරිද? 72 තමයි නිදහස් අපිට හම්බුනේ ඩොමිනියන් නිදහස සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. ලංකාවේ ප්‍රථම ජනාධිපති කවුද? එතකොට හිටපු ආණ්ඩුකාරයා. මතකයි කවුද? කවුද ජනාධිපති? මොන ගෝපාලනේ? විලියම් ගෝපාල. විලියම් ගෝපාල මහත්මයා 1972 පළවෙනි ලංකාවේ ජනාධිපති. හරි. හැමෝම මේ ජේ.ආර්. ජයවර්ධන කියනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1978 හරි. මේ 78 ආවේ ජේ.ආර්. ජයවර්ධන විධායක ක්‍රමය. විධායක ක්‍රමයට තමයි සම්පූර්ණ හමුදා බලය ඇතුළු සිවිල් රටේ තියෙන බලය දෙන්නේ. 72 නාමික ජනාධිපති කෙනෙක් විතරයි. විලියම් ගෝපාල මහත්තයා ලංකාවේ පළවෙනි ජනාධිපති විලියම් ගෝපාල නාමික ජනාධිපති කෙනෙක්. ඒතකොට පැවිදි ආණ්ඩුකාරය ඒ වෙලෙම නිකන් පත් කරගත්තා. විධායක ක්‍රමයේ බලයක් සහිතව ඡන්දයක් අරගෙන සම්බන්ධව 6 5 බලයක් එක්ක මන්ත්‍රීතුරු සමාවුත් අරගෙන ඒ කාලේ ලොකුම ගැප් එකක් ඉන්නේ ජේ.ආර්. ජයවර්ධන. දැන් පටන් ගන්න රාජ්‍ය සීමා පාලනය වර්තමානයේ සංශෝධන ඇවිල්ලා නේ මේ වෙනකොට සංශෝධන කීපයක් වෙනවනේ ඒක ආණ්ඩුමාරු නැස් වෙනවා ඒ කාලීනව වෙන අප්ඩේට් එකක් එක්ක හරි ඔන්න ඔය විදිහට බලන්න මේකෙත් මම දාන්න ඉතුරු ටික ඔකේ දාන ක්‍රම ඉතිහාසයක් තියෙනවා කාර්මික විප්ලවයේ තියෙනනේ දෙනියන්තර යාන්ත්‍රික හොයාගත්ත කට්ටියගේ කොටස් ටික තියෙනවා ඒ ටික අරගෙන අයි ටික මම දාන්නම්
නමසේ ඉතින් බලාගත්තා ඇයි රජුරු කිටිය රාජසිංහ අපි එදා ගියා මම පොළොබෑන්ද මේ ගියා කිනේ මට මතකයි රාජසිංහ රජුරු නරුණ හැදිච්ච පෙතන් ගොඩුවේ ඒතකොට ඒ සීතාවක මායාදුන්නේ ඇතුළු විජයබාකොල්ල ඔය සෙට් එක නිකන් බලා ගන්නවා හරි ලස්සන කතාවක් ගත්තා ඒ ටික කරගෙන යනවා තාම ප්‍රශ්න නැහැ තාම ප්‍රශ්න තිබ්බත් දැන් අහන්න මොකද මේ බටයක් සිංහල නේද බුද්ධාගමේ කියාද ලෝකෙ එහෙම තිබුණ පාංශු කාදගෙන බලා ගන්න ඒක කමන්නේ එච්චරද ලෝක කාර්මිකය ඒකත් එහෙමනේ කෘෂි කර්මාන්තේ ලෝක කෘෂි කර්මාන්තේ ලංකාවේ කෘෂි කර්මාන්තේ තමයි ඇති එහෙම මතක නැහැ අර බලයේ යස්මන් බල ශක්තිය පොදු රාජ්‍ය මේ රාජ්‍ය මේ රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් නැවුවේ මදනකොට කාර්යය මදනකොට මෝටර රථ කර්මාන්ත ඒ වගේ දේ බලාගන්න ඒක ඔය තියෙන ටික මට දාන්න රූපේ දැන් පන්ති යවුවා කම නැහැ දාන්න නැති කෙනේ මේ අමතර වෙලා නිසා ඉගන්නේ මේ තියෙන ඔක්කොම ටික ප්‍රශ්න තියෙනවා මට පෞද්ගලිකව දාන්න කමන්න මම දාන්න ඒක රූපේ උනත් දාන්න පුළුවන් හැබැයි කාණ්ඩ විෂය හැමෝම කරන්නේ ඒත් නම් හස්තෙන් කරනවා එහෙම දාන්න මේ හරි මේ ටික ලියාගත්ත කියලා මම හිතනවා මේ බලන්න උත්තර කියන්නේ ඔව් ඔය පොත් දෙන්න පොත්